ඉතින් අයිබෝන් හැමෝටම ඉතින් අදත් අලුත් වීඩියෝ එකකින් ආවා. අද ඉතින් අපි යන්න හදන්නේ මාතලේ ටවුන් එකේ ඉඳලා ඉවස්ටන් වලට. ඉතින් අද අපි ගමන පටන් ගත්තේ මාතලේ ටවුන් එකේ. මාතලේ ටවුන් එකේ දඹුල්ල පාරට හැන හන්දියෙන් තමයි අද අපි ගමන පටන් ගත්තේ. ඉතින් අද අපි ගමන පටන්ගෙන දැන් දඹුල්ල පාර ඉස්සරහට යනවා. ඉතින් අද අපි වීඩියෝ එක කොටස් දෙකකට තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි කොටස මාතලේ ටවුන් එකේ ඉඳලා බම්බරි KL වෙනකන්. ඒ වගේම දෙවෙනි කොටස බම්බරි KL ඉඳලා ඉවස්ටන් වෙනකන් තමයි අද කරන්න හිතන් ඉන්නේ. ඉතින් අපි දැන් ඉස්සරහ හන්දියෙන් දකුණු පැත්තට හරව ගන්න ඕනේ මාතලේ කක්කට පාරට. ඉතින් එතන තව කිලෝමීටර් 26ක් තියෙනවා රිවර්ස්ටන් වලට. ඉතින් ඔන්න මේ හන්දියෙන් අපි දකුණු පැත්තට හරවගෙන මාතලේ කක්කට පාරට දාගමු. ඉතින් දැන් අපි ඉන්නේ මාතලේ කක්කට පාරේ. මේ පාරේ අපි කෙලින්ම ඉස්සරහට තමයි යන්න ඕනේ. මේ පාරේ කයිකාවල එතකොට රත්තොට එහෙම පහු කරගෙන අද අපි බම්බරි KL වෙනකන් තමයි යන්නේ. ඉතින් කයිකාවල කිව්වහම ඔයාලට මතක් වෙනවද මීමුගේ පාරේ කයිකාවල කියලා කොටසක් තියෙනවා. ඉතින් ඒ නමම තමයි මේ රිවර්ස්ටන් යන පාරේ රත්තරට කලින් අපිට හම් වෙන කයිකාවල කියන කොටසත් ඒ නමෙන් තමයි හඳුන්වන්නේ. ඔන්න පොඩි පින්නක් වැටෙනවා. ඉතින් ප්‍රාර්ථනා කරමු අද වහින්නේ නැතුව ඉවස්ටන් වලට යන්න පුළුවන් වෙන්න කියලා. දැන් නම් පොඩි පින්නක් වැටෙනවා. අපි බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා. ඉතින් අපි මේ පාර දිගේ කෙලින්ම ඉස්සරහට තමයි යන්න ඕනේ. අපිට මාතලේ ටවුන් එකේ ඉඳලා රිවර්ස්ටන් වලට
කිලෝමීටර් 26ක් වගේ තියෙනවා. ඉතින් මේ පාර දිගේම අපි ඉල්ම ඉස්සරහට තමයි යන්නේ. අත්තොට ටවුන් එකෙන් පහු කරගෙන ඉල්ම ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ පාරෙන් ගිහිල්ලා ඇති. ඔයාලා මේ පාරෙන් විතරම යන කෙනෙක් ඇති. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මේ පාරේ යන කෙනෙක් නම් ගිහින් තියෙන කෙනෙක් නම් අදහස නම් ටිකක් වලාකුළුවලින් පිරීලා තියෙන්නේ. ඉතින් අපි ගමන ඉවර වෙනකන් වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරමු. ඉස්සෙල්ලා නම් පොඩි පින්නක් වැටුණා. දැන් නම් ඒකත් නැවතිලා තියෙන්නේ. ඉතින් අපි දැන් කුඹල්වලුව හන්දියෙන් පහු කරගෙන ඉස්සරහට යනවා. ඉතින් අපි දැන්
මේ පාරේ කම්බියදිය කියන කොටසෙන් පහු කරගෙන තමයි ඉස්සරහට යන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති කම්බියදිය කියලා කොටසක් අලදෙනිය අලදෙනිය ඉඳලා අපි පොල්ගහමුල පැත්තට යනකොටත් තියෙනවා. ඉතින් මේ අලදෙනිය කම්බියදිය නෙමෙයි. මේ මාතලේ රත්තර පාරේ තියෙන කම්බියදිය. ඉතින් අපි ඒ ටිකක් පහු කරගෙන දැන් ඉස්සරහට යනවා. ඉතින් අපි දැන් රත්තොට බෝධියෙන් පහු කරගෙන ඉස්සරහට යනවා. ඉතින් ඔයා වාහනේ තෙල් ගහන්න ඉන්න කෙනෙක් නම් රත්තොට තියෙන ෂෙඩ් එකෙන් තෙල් ගහගෙන යන්න. මොකද ඊට පස්සේ අපිට ෂෙඩ් එකක් හම්බෙන්නේ නැහැ. ඔයාලා දන්නවා ඇති. ඒක නිසා මතක් කරලා තෙල් ගහන්න ඕනි කෙනෙක් ඉතින් තෙල් ගහගෙන යන්න. මොකද නැත්තම් ඉස්සරහට ආයි ෂෙඩ් එකක් අපිට හම්බෙන්නේ නැහැ. ඔන්න අපි දැන් රත්තර ටවුන් එකේ ෂෙඩ් එකක් පහු කරගෙන ඉස්සරහට යනවා. දැන් අපි ඉන්නේ මාතලේ රත්තොට ටවුන් එකේ. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති අපිට තව කිලෝමීටර් 15ක් යන්න තියෙනවා මෙතන ඉඳලා. ඒ වගේම රිවර්ස් ටර්න් වල තව ඔයාලට බලන්න යන්න පුළුවන් තැන් හැම එකකටම තියෙන දුර මේ එතන බෝඩ් එකේ ගහලා තිබුණා ඔයාලා දකින්න ඇති. අපිට රිවර්ස් ටර්න් ටවර් ළඟට යන්න තව කිලෝමීටර් 15ක් වගේ තියෙනවා.
ඉතිං ඇතරම් පාරනන් මේ හරි කොළ පාටින් පිරිලා තියෙන්නේ ඉස්සරහට ලස්සන පාරක් ලස්සන පාරක් තමයි හම්බෙන්නේ රිවර්ස්ටන් වලට යනකොට කොළ පාටින් පිරිච්ච ලස්සන පාරක් අපි ඉතින් මේ පාර දිගේ කෙලින්ම ඉස්සරහට යමු. ඔන්න අපි දැන් බම්රිකේල්ලට හැරෙන තැනට ඇවිල්ලා ඉන්නේ. මෙන්න මෙතනින් අපි දකුණු පැත්තට දාගන්න ඕනේ බම්රිකේල්ල බලන්න යන්න. පිට්ටගොඩට නිසා ඇත්තටම ඇල්ලට ගොඩක් හානි වෙලා තියෙන්නේ. එතන අර කලින් තිබ්බ ලස්සන දැන් ගොඩක් හානි වෙලා තියෙන්නේ. ඉතින් ඒක ආයෙ හැදෙන්න ටික කාලයක් යයි. ඉතින් අද අපි මේ වීඩියෝ එක රිවර්ස්ටන් වලට යන ගමන පළවෙනි කොටස මෙතනින් ඉවර කරනවා. ආයෙත් අපි දෙවෙනි කොටසෙන් හම්බ වෙමු. ඉතින් ඔන්න ඔයාලට මම වීඩියෝ එක ඉස්සරහින් බලා ගන්න පුළුවන්. ඒ තිබ්බ පාලම් එහෙම මොකුත් දැන් නැහැ. නාය ගිහිල්ලා වැල් ගොඩක් කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇතුල් වෙන්නත් දැන් පානං කරලා තියෙන්නේ ඔයාලට පේන ඇති. ඉතින් අපි දෙවෙනි කොටසෙන් එන හම්බෙමු. අදට ගිහින් එන්න හැමෝටම ජය වේවා.